හෙලෝ සුබ දවසක් සියලු දෙනාටම මගේ YouTube channel එකේ අප්ලෝඩ් කරන පළවෙනිම චාරිකාව විදිහට තමයි මම මේක හඳුන්වන්නේ. ඉතින් මට ලැබුණු පොඩි විවේකයේ මම මගේ යාළුවෝ ටිකත් එක්ක ආවා මේ ලෙෂර්ෂෙයාර් වල තියෙන රුට්ලන්ඩ් වෝටර් කියන ප්‍රදේශයට. මේක හරිම ලස්සන ප්‍රදේශයක්. සාමාන්‍යයෙන් මයිල්ස් 22ක් අපි මෙහි ඔක්කොම මෙෂර් කරන්නේ මේ මයිල්ස් වලින්. ඉතින් මයිල්ස් 22ක වගේ විශාල ප්‍රමාණයක විහිදිච්ච වෝටර් ඒරියා එකක් තමයි අර අපි කියන්නේ ලංකාවේ ලේක් එකක් කියලා. ලේක් පෝට් රේස් මේ හැමදේම වෙනවා. දැන් මේ සීසන් එක තාම මේකේ ආරම්භ කළා නැහැ. තාම වින්ටර් එකේ අන්තිම හරිය වගේනේ තියෙන්නේ. ඒකට ඔයාලට පේනවා දැන් මේ තියෙන්නේ ඒ වෝටර් ඒරියා එකේ එක පැත්තක් හරිම ලස්සනයි. අද එන්වයරන්මන්ට් එකත් හරිම ලස්සනයි. මොකද හේතුව අද හොඳට සන්ලයිට් වැටෙනවා අපේ රටට වැටෙනවා වගේම. ඒතර අපි නුවරඑළිය ඉන්නවා වගේ ෆීලින් එකක් අද නම් තියෙන්නේ. නමුත් සාමාන්‍යයෙන් මම ඊට කලින් ආවා මේ ඒරියා එකට. එතකොට මට දැනුණ දේ තමයි ගොඩක් මීට වඩා සෑහෙන සීතල ගතියක් තිබුණා. මම මගේ ෆැමිලි එකත් එක්ක ආපු දවසේ. ඒපයි මං ආවේ ඒක වෙන පැත්තකින්. අද ඔයාලට පේනවා මේ පෙන්නන්නේ බල්ලෝ ටිකක් බුරනවා. ඒ වගේ තමයි මෙහෙ. ඉතින් අපි බලමු මේ ඩොග්ස් ටිකත් පෙන්නන්න. එක ලේඩි කෙනෙක් ඉතින් එහෙම ඉන්නවා. අට පේනවා මේ ලස්සන වෝටර් ඒරියා එකක්. බෝට්ස් තියෙනවා දිගටම. රතු පාට බැකෝ එකක් තියෙනවා. ඒ වගේම මට පේනවා මේකේ යන්න පුළුවන් මේ බෝට් එකක් යූස් කරලා අපිට ඕන නම් දිගටම යන්නත් පුළුවන්. මේක අද අපි ආවේ අපේ ක්‍රූ එක සෙට් කරලා තියෙනවා පොඩි පාටි එකක්. ඒකට අවශ්‍ය පරිසරය බලලා යන්න කියලා අපි කට්ටිය එක්ක ආවා. මේ ඉන්නේ මගේ යාළුවෝ ටිකක්. මේ එයාලා බලනවා මේ පරිසරය හොඳ තැනක් කර පාටි එකක් arrange කරගන්න පුළුවන්. මෙහි ගොඩක් ඉන්න පාටිස් කරනවා. ඉතින් Martin say hi. ඉතින් මේ ඇවිල්ලා එක කොටසක්. ඉතින් මේ වගේ වීඩියෝස් ගොඩක් පෙන්වන්න පුළුවන්. මේ ෆොටෝග්‍රැෆර් කෙනෙක් ඇවිල්ලා එයා ගන්නවා ටිකක් ඈත ෆොටෝස්. ඉතින් අපිට එච්චර හැකියාවක් නැහැ තාම. මම ඉතින් ඔයාලට ඉනිෂියලි මේ ටික අරන් පෙන්නන්නම්. තව කොටසක් මම බලන්නම්. හැබැයි අපි ඉතිරි ටික පෙන්නන්නම්. බැකෝ එක අරන් පෙන්නලා වැඩක් නැහැ. අපේ රටේ ඕන තරම් බැකෝස් තියෙනවා. right මේ තියෙන බෝට්ස් වලට යන්න පුළුවන් පැත්තක්. වට පේනවා මේක ඈතින් පේන පැත්ත ගොඩක් ලස්සනයි. හරිම නිස්කලංකයි. ඉතින් ගොඩක් මෙහි රටේ මිනිස්සු අපේ රටේ මිනිස්සු වගේ නෙවෙයි මෙහි ගොඩක් කට්ටිය හරි ආසයි මේ වගේ තැන්වල ඇවිල්ලා රිලැක්ස් එකේ ගොඩක් එන්ජොයි කරන්න. යාලා ටිකක් අර කාම් චරිත නිසා එයාලා බලන්න පුළුවන් තරම් රිලැක්ස් එකේ ඉන්න ඇවිල්ලා මෙහි ෆැමිලි පිටින් සමහරලාට එයාලගේ බබාලත් එක්ක එනවා. එතකොට සමහර කට්ටිය තනියමත් එනවා. ඉතින් ඇවිල්ලා රිලැක්ස් එකේ ඉඳලා පැයක් දෙකක් ගත කරලා ලස්සනට ඉඳලා යන ඒරියාස් තමයි මේ අපි ගත්ත එන්ට්‍රන්ස් එක පැත්තක්. මට මීට කලින් මම වගේ ෆැමිලි එකත් එක්ක ආව දවසක් අපේ බබාලට පෙන්නන්න මේ ලස්සන. එතකොට මම ආවේ වෙනත් පැත්තකින්. මට පේනවා මෙතන හොඳයි කියලා ඩිසයිඩ් කරලා තියෙන්නේ දැන් අපි අර වැඩේට. ඒකට පේනවා මෙතන ගොඩක් ලොකු ඒරියා එකක්. ටිකක් උසයි මෙතන. මෙතන නම් ගොඩක් හොඳයි ෆොටෝස් ටිකක් වුණත් ගන්න ඇත්තටම. ඒ නිසා වට පේනවා මේ වටේ පොඩි කබානස් එකක් වගේ. කබාන එකක්ම නෙවෙයි ඒක ඇවිල්ලා ටිකක් රෙස්ටෝරන්ට් එකක් වගේ. මේ ගස්වල ඔක්කොම ගස්වල දැන් මල් කොළ හැලිලා තියෙන්නේ. දැන් මේ ඔක්කොම ලස්සන වෙලා එන්නේ ඊළඟට ඒප්‍රිල් වගේ වෙනකොට අපිට අවුරුදු ලැබෙනවා වගේ මෙහාට සමයක ස්ටාර්ට් කරනවා. ඒකම තමයි මේ හැමදේම ලස්සන වෙන්නේ. එහෙනම් අපි මම වෙනත් වීඩියෝ එකක් වලට බලලා ආයෙත් එවන්න. ඉතින් එනස් සියලු දෙනාටම සුබ දවසක් කියලා කියන. දැන් නම් මෙහාට වෙලාව 11:00 විතර වෙලා. නිසා අපි
බලමු තවත් ලස්සන වීඩියෝ එකක් කවත් මම ඔයාලට කියන්නම්. මෙතන අපිත් එක්ක ආපු එක්කෙනෙක් කෑ ගහනවා. ඔයාලට ඇහෙනවත් ඇති. හරි. එහෙනම් මම නැවත මේ වගේ වීඩියෝ එකකින් නැවත හම්බ වෙන්නම්. සියලු දෙනාටම සුබ දවසක්.